හලෝ යාළුවනේ. මේක තමයි අපේ පළවෙනි බ්ලොග් එක. ඇත්තටම මේක ටිකක් වෙනස් බ්ලොග් එකක් වෙයි. මේක ටිකක් එඩියුකේෂනල් පැත්තට බර එකක් වෙයි. හැබැයි එහෙම කියලා මේක පාඩමක් නන් නෙවෙයි. බලන්නකො ඉවර වෙනකල් හොඳ හොඳ කැලි ටිකක් ඉස්සරහට තියෙනවා. එහෙනම් අපි යමු අපේ පළවෙනි බ්ලොග් එකට. සරලවම කිව්වොත් මේක ස්ථාන 4කට යන ට්‍රිප් එකක්. අපි මුලින්ම තෝරගත්තේ කැලණිය. කැලණියේ රජමහා විහාරය. එහෙනම් අපි ගිහිල්ලාම බලමු. ඔන්න යාළුවනේ අපි එහෙනම් කැලණියට ආවා. මට කියන්න අමතකුණානේ. වීඩියෝ එක පටන් ගද්දිම දැක්ක නේද සර් කෙනෙක්ගේ ෆොටෝ එකක්. ඒ තමයි ඔයාලා අපි කවුරුත් දන්න ප්‍රදීප සර්. අන්න එයා තමයි අද අපි මේ ට්‍රිප් එක එක්කගෙන ආවේ. ඉතින් යාළුවනේ මේ කැලණියේදී අපිට සර් විස්තරයක් කළා කැලණිය හැදුම කොහොමද සහ සාහිත්‍යාත්මක විදිහට කැලණිය කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා. මට ඒක නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. කොහොම හරි මේ කැලණිය නම් පුදුම තැනක්. අපේ හිත මාර විදිහට සැනසෙනවා මෙතනට ආපුවහම. ඔන්න ඔයාලට දැන් පේන ෆොටෝ තියෙනවනේ. එතන තමා බුදුහාමුදුරුවෝ කැලණියට වැඩලා අන්තිමට ආපු තැන. ඊළඟට මේ බෝධීන් වහන්සේත් ගොඩක් අනුහස් තියෙන තැනක්. ඔයාලා මෙතනට ගිහින් කරන ඕනම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන තැනක් තමයි මේක. මේ ෆොටෝසුත් මාර ලස්සනයි. ඊළඟට අපි ගියා උදේ කෑම ගන්න කැලණි ගඟකාවට. අපේ අනිත් කට්ටිය කන වෙලේ මම ගඟේ වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. මේක බලන්නකො එහෙනම් මේ කැලණි ගඟ. ඔන්න ඉතින් යාළුවනේ අපේ කැලණියේ සංචාරය නම් ඉවරයි. දැන් අපි මේ යන්නේ කෑරගලට. බලන්නකෝ සාරපළය එහෙම තියනවද කියලා. හම්බෙමු කෑරගලදී. යාළුවනේ අපි කෑරගල පద్මාවතී පිරිවෙන්ට ඇවිල්ලා ඉන්නේ. සාරපළය නම් එහෙම තිබ්බේ නෑ. හැබැයි ඔයාලා දකින්න ඇති පොල් අතුරුන් ගොඩක් තිබ්බා. කෑරගල කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොකක් හරි ගලක් කන්දක් වෙන්න ඇති කියලානේ. ඔව් ඔයාලා හරි. මෙතන ටිකක් ලොකු ගලක් තිබ්බා. අපි දැන් ඒක නගින ගමන් තමයි ඉන්නේ. මට හිතෙනවා අපි ටිකක් ලස්සන view එකක් තියෙන තැනකට යනවා කියලා. ගිහිල්ලා බලමුකෝ. තව චුට්ටයි තියෙන්නේ. අම්මේ මහන්සිත් එක්ක. මෙන්න මෙතනදී අපි ලස්සන නිර්මාණයක් දැක්ක යාළුවනේ. මේ තියෙන එක හට්ටි මුට්ටි වලින් කරපු චෛත්‍යයක්. මෙන්න තියෙනවා යාළුවනේ ඒ view එක. කොහොමද ඒක? ඇවිත් බලන්න ආසහිතෙයි.
හරි යාළුවනේ. නැග්ග කන්ද ආයේ බැහැලා අපි මේ යන්නේ කන්නිමහර ප්‍රඥා කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කේ ජයතිලක ඒ විශිෂ්ට සම්භාව්‍ය ගත්කතුවරයාගේ ගෙදරට. ඇත්තටම යාළුවනේ ඒක දැන් පුස්තකාලයක්. හරි අපි ගිහිල්ලම් බලමුකෝ. හරි යාළුවනේ අපි තැනට ආවා. අපි දවල් කෑම අරගෙන ඉවර වෙලා ගියා නිවස ඇතුළ බලන්න. මේ තියෙන්නේ දර්ශන. යාළුවනේ මේ ඔයාලට පේන්න තියෙන්නේ කේ ජයතිලක කියන්නේ විශිෂ්ට කතුවරයා සම්භාව්‍ය සාහිත්‍යවේදියා භාවිතා කරලා තියෙන පොත් හා ලියන ලද පොත්. කොහොමද තියෙන තොගේ? ඒ හැකියාව නම් සුපිරි. ඔහොම බලාගෙන යමුකෝ. හරි යාළුවනේ මෙයාලට පේන්න තියෙන්නේ පැරණි කෞතුක භාණ්ඩ ටිකක්. පොඩ්ඩන් ගෙවල් වල නම් මේවා නැති වුණාට පරණ ගෙවල් වල ගොඩක් මේවා දකින්න තියෙනවා. ඔහොම යත්තේ දැක්ක විශේෂ තැනක් තමයි මේක. මං හිතුවා මෙතන වීඩියෝ එකක් ගන්න ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ මැදමිදුල. මැදමිදුල කියන්නේ ගෙදර මැද. ඒ කියන්නේ බිත්ති හතරකින් හතර පැත්තෙන් වට කරලා වහලේ අයින් කරලා මිදුලක් විදිහට සිමෙන්ති දාන්නේ නැතිව තියලා තියෙන කොටස. ගොඩක් මොඩර්න් ට්‍රැඩිෂනල් විදිහට ගෙවල් හදන අයගේ ගෙදරක අනිවාර්ය අංගයක් තමයි මේ. ඊට පස්සේ පැරණි කාසි වගේක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් මේ තියෙන්නේ කේ ජයතිලකයන් ජීවත් වුන් ඒ වගේම කෙටි කතා ලියපු කාමරය. හරි යාළුවනේ. දැන් අපි යන්න හදන්නේ තුම්මන් හන්දියට. තුම්මන් හන්දියේදී කතා කරමු අපි මහගමසේකර ගැන. අපේ සර් කිව්ව විදිහට ලස්සන කුතුහලය දනවන දේවල් ගොඩක් ලෑස්ති කරලා තියෙනවා තුම්මන් හන්දියේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. හරි යාළුවනේ මේ ඔයාලා දකින්නේ තුම්මන් හන්දිය. ඇත්තටම මේක තමයි තුම්මන් හන්දිය. මෙතනදී මං කියවනේ විශේෂ දේවල් ගොඩක් තියෙනවා කියලා. මෙන්න පළවෙනි එක. අපේ සර් තුම්මන් හන්දිය ගැන විස්තරයක් කරා. ඒක හරිම වැදගත්. අහලා බලන්නකෝ. මේක තමයි ඒක. මේ ලංකාවම හඳුනන සිංහල ගුරුවරයා ප්‍රදීප සෝමසිරි. අපි එවිටින් ඉන්නේ තුම්මන් හන්දියට. අපිට අතිරේක විශේෂ තුම්මන් හන්දියේ නවකතාව එහි පිටින් තියෙනවා. අමතරව අපි ගත්තොත් එක වසරේ ඉඳලා එහෙම නැත්නම් ওই ප්‍රාථමික ශ්‍රේණි වල පෙළ පොත්වල ඉඳලා ගත්තාම අනන්ත වාරයක් සේකර ගැන කියුවා. 10 11 ශ්‍රේණි ශේෂ්ත්‍රදේශයේ ඊට පස්සේ උසස් පෙළ එතනින් එහාට විශ්වවිද්‍යාල විභාග දක්වා එහෙම දැනගෙනම කියුවා. ඉතින් අපි නම් මෙතන නිරන්තරයෙන් උදේවා යන එක තන. නමුත් සමහර විට ඔබ ආවේ දැක්කේ පළවෙනි වතාවට වෙන්නේ නැහැ. අර වැද්දේකම නවකතාව උගන්වනකොට සුජීවස රොත් ගන්නවා මේ තමයි ඇත්තටම දන්නේ නැහැ වැද්දේකම කියලා නැහැ කියලා. මොකද වැද්දේකම කියලා වෙන එකක් තියෙනවා. මඩොල් දුව කියලා නවකතාවකුත් තියෙනවා. මඩොල් දුව ඊට වඩාක් තියෙනවා. වැද්දේකම තියෙනවා කියලා. ඒ තුමානන්දිය තියෙනවා. ඇත්තටම තුමානන්දිය තියෙනවා. ඉතින් තුමානන්දිය. ඒ වගේම තුමානන්දිය නවකතාව ඇතුලේ අර සුජීවස කීටේතරක මහත්මයාගේ ගීතෙදි කිව්වා වගේ ඒකේ තියෙන භෞතිකව තුම්මන් හන්දිය වගේම දෘශ්‍යවාදාත්මක අදහස්කුත් තියෙනවා. නවකතාව අවසානයේ නවකතාවේ ප්‍රධාන චරිතය සිරිසේන ඒ සිරිසේනගේ චරිතය ගොඩනගන්නේ ඇත්තටම සේකරගේ ස්වරූපේ. සේකර තමයි ඉන්නේ තුම්මන් හන්දියම තමයි. ඩෑරගල හොඳයි කියපු උඹ හොඳයි යකෝ අර ගල්ම බලන්න ගල්ම අටවන හොඳ ගල්වා දුවනේ උඹ ඒවා මෙතන කියන්නේ බා ඒවා නෙමෙයි ඒවා ලොකු කතා මෙතන කියන්නේ බා ඒවා නෑ ඒ ආ මේ ගියා කියන රීලා දෙනවා දාහෙන ටිකක් කරලා නේ ඩෑරගලෙන් ආපු අවු පැටව කිනොත් ඒක තමයි මට ජීවිතේ අවු පැටවම කියලා ගල්වල ඈ වැස්සියුතිනෝල් මේ මං යෝජනාවක් කරනවා උඹම ගන්නවා මම්ම ගන්නවා නෙමෙයි උඹට දැන් කියන්නේ කොහොමද ලස්සන කවියක් කියලා උපරන් ඔවේ මොකද කියන්නේ අන්සාරේ ඉන්න බලන්න අන්සාරේ පැත්තකින් තියපන් මේ දීපන් මයික් එක ඕම් අන්ජනං
තන් තන් වල මලගේ සන්නන් මුවන්රල කොන්දෙන් පුදින්න රස පුදුනා කවි කියන්නේ මොකක්ද මේ කියන්නේ? වන්නේ තනුන් ඔයාලා බලන්න ඇති දෙවෙනිද තිබි මොකක්ද කියලා. ඒක අයියලා 3 දෙනෙක් කරපු ලස්සන නාට්‍යයක්. hina යන්න නැති නේද? ඔන්න ඊළඟට යාළුවනේ අපි ගියා අපේ අවසන් සොමිය ගන්න ග්‍රවුන්ඩ් එකකට. බලන්නකෝ මේ මොකක්ද කියලා. දැක්ක නේද? කොහොමද ඒක? පිස්සුවක් නේද යාළුවනේ? අපි ඉතින් වැඩක් කරොත් නොහොම තමයි. අවසන් සොමිය කොහොමද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. විශේෂ දෙයක් තියෙනවා. තුම්මන් හන්දියේදී කන්නිමහරදී ලොකු වැඩසටහන් දෙකක් කරා. ඒ ඔක්කොම බලන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකේ තියෙනවා. පේනවනේ? දැන් අපි යන ගමන් ඉන්නේ. එහෙනම් තවත් අලුත් vlog එකකින් හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.